හායි කොහොමද? මේ තමා මගේ YouTube channel එකේ මං ඉස්සෙල්ලාම කරන vlog එක. අපි කොහොම හරි පාන්දර බස් එකෙන් බැහැලා අපි 7:50 වෙනකොට මේ බස් එකෙන් බැස්සා. ඊට පස්සේ අපි මේ පූජා නගරයට යන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙහෙම පායලා තිබ්බට මේ හොඳටම වහින දවසක්. ඉතින් අපි 4 දෙනා ටුක් එකක් අරගෙන රුවන්වැලි සෑයට යන්න තමයි හදන්නේ. ඉතින් අපි ගොඩක් මේ බෑග් තිබ්බා. ඒ බෑග් ටිකත් අපි මෙන්න මේ මල් කඩෙන් තියලා අපි මල් ගත්තා. ඉතින් අපි දැන් මල් තෝරනවා මොනවද අපි ගන්න කියලා. මිල ගණන් කිව්වා මේ දවස්වල මල්. ඒත් අපි ගත්තේ මෙන්න මේ මල් ටික. ඉතින් මේවා හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ෆ්‍රෙෂ්. මේ තමයි මම ගත්ත මල් ටික. සම්පූර්ණයෙන් වයිට් කලර් එකෙන් තමයි මම මල් ගත්තේ. මේවා මාරම ලස්සනයි. ඔන්න ඊට පස්සේ අපි තමයි දැන් රුවන්වැලි සෑයට යන්න තමයි හදන්නේ. කොහොම හරි මම හිතන්නේ මම රුවන්වැලි සෑයට එන්නේ සෑහෙන කාලයකට පස්සේ අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් ඒ කාලය අතරතුර එන්න බැරි වුණා රුවන්වැලි සෑයට. ඒ අතරම ලස්සනම දර්ශනයක් දැක්ක. මම වේගෙ තමයි මම හිතන්නේ ඒ දවසේ මම දැක්ක ලස්සනම දර්ශනේ. ෆොටෝස් වීඩියෝස් වලින් මම මේක දැකලා තිබ්බට ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ එදා තමයි මේ මල් වලින් හදපු චෛත්‍ය. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් පින්. මේත් ඒ වගේ දෙයක්. තනිකරම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් විතරයි මෙතන තිබ්බේ. මාරම ලස්සනයි. ඊට පස්සේ අපි රුවන්වැලි සෑය වටේ ගාථා කියමින් ඇවිද්දා. ඉතින් ඒ අතර යාළුවෝ ටික හොයාගන්න බැරි වුණා. එයාලා එනකල් තමයි මම මෙතෙන්ට වෙලා ඉන්නේ යාළුවා එනකල්. ඒ අතර අපි මේ යාළුවෝ ගෙනාවු ගත්ත මල් වලින් අපි ෆොටෝස් ගත්තා. ගොඩක් නම් ගත්තේ නෑ. ෆොටෝස් 2ක් 3ක් විතර ගත්තේ. ඉතින් සෑහෙන කාලෙකින් ආපු හින්දා ඊට පස්සේ අපි මල් පූජා කරලා රුවන්වැලි සෑය එක තැනකට වෙලා අපි ඉඳගෙන ගාථා කියවා. ඉතින් හරිම නිදහසක් දැනෙන්නේ මේ මොහොතේ. ඉතින් අපේ ජීවිතේ මේ වගේ අවස්ථාවක් තියෙන්න ඕනි කියලා මම හිතනවා. ඒක ගිහින්ම තමයි අපිට දැනෙන්නේ අපිට කොච්චර සැනසීමක් දැනෙනවද කියලා. ඉතින් මේ වෙලාවේ වැස්ස නෑ. ඉතින් කොහොම හරි අපි ගාථා කියලා පහන් පූජා කරන්න ආවා. මෙතන හරිම රස්නේ. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා අපි දැන් යන්න හදන්නේ ශ්‍රී මහා බෝධිය ළඟට. ඉතින් රුවන්වැලි සෑය ළඟම තමයි චුට්ටක් යන්න ඕනි පයින්. ඉතින් සෑහෙන කාලෙකින් ආපු නිසා අපි එතෙන්ට යනවා. මොකද එතන හැබැයි වීඩියෝස් ගන්න බැරි වුණා ගොඩක්. අපි මලුත් අරගෙන මෙන්න මෙතන තියෙනවා මේ සංක්‍රීය පැන්නිසනයක්. එතනින් මල් වලට පැණි හැගෙන අපි ජයශ්‍රී මහා බෝධියට ගිහිලා මල් පූජා කරා. ඊට පස්සේ අපි ආවා. එනකොට අපිට හම්බුණා දන්සලා. ඉතින් එතනින් කිරිබත්තුයි මේ සීනි සම්බෝලයි කෑවා. ඊට පස්සේ ඉතින් කාලා අපි කට්ටියම බස් එකේ නැගලා ගියා. ඉතින් thank you so much වීඩියෝ එක බලන් හිටියට.